ඉතින් ගයිස් කොහොමද ඔයාලට? ඔන්න අද අපි යමු සුපර් මාකට් එකකට බොරු ටිකක් ගන්න. ඉතින් මේක අලුතෙන් අරපු සුපර් මාකට් එකක්. ඉතින් මේක තියෙන අපේ ගෙවල් ළඟ කිට්ටුව තමයි මේක තියෙන්නේ. ඒකේ නම කිව්වොත් ලීඩල් තමයි ඒ සුපර් මාකට් එකේ නම. ඉතින් ගයිස් අපි ඇතුළේ බලමු මොනවද තියෙන්නේ කියලා ඒ සුපර් මාකට් එකේ. ඉතින් මේ වගේ ඇතුල් වෙනකොටම මේ වගේ මල් පෝච් අපිට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම නැචරල්. මේ වගේ ලස්සන ජාති මල් ගොඩාක් තියෙන මල් පැල අපිට බලා ගන්න පුළුවන් ඇතුල් වෙනකොටම. එක එක වර්ග වලින් ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා මේ වගේ බේකරි අයිටම් මෙතන ගොඩාක් තියෙනවා. ඒ වගේම පළතුරු ගත්තොත් එම එක එක වර්ග ජාතියේ පළතුරු මේ සුපර් මාකට් එකේ තියෙනවා. ඒ වගේම අපිට පොලුත් දැක ගන්න පුළුවන්. අපේ රටේ පොල් තියෙනවා මේකේ. ඒ වගේ කොමඩු, දොඩම්, එතකොට ඇපල් ජාති, එතකොට කීවි, එතකොට හැම දෙයක්ම අන්නාසි කෙසෙල් වගේ හැම පළතුරක්ම මේ සුපර් මාකට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්ත දැක්කොත් මෙතන තියෙන්නේ එළවලු ජාති. මෙතන එළවලු ජාතියේ ගොඩක් දේවල් වර්ග තියෙනවා. ඉතාලියේ වෙන ගොඩක් එළවලු ජාති. ලීස් කැරට් සහ අනිකුත් වර්ගයේ අපිට එළවලු මෙතන දැක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බැලුවොත් මෙතන තියෙන්නේ අල ජාති, අල ලූණු, එතකොට අනිකුත් සීල්මු ජාති එළවලු මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක්ම අපිට අවශ්‍ය කරන දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ගයිස් මෙතන තියෙන්නේ ඇට ජාති. බේක් කරපු ඇට වර්ග තමයි මෙතන ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ කිව්වොත් එම රට කජු, එතකොට අනිකුත් කජු ජාති සහ ඉතාලිය සහ අනිකුත් ඇට ජාති මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන තියෙන්නේ පාන් වර්ග සහ අනිකුත් බේකරි අයිටම් වර්ග අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ගයිස් මෙතන තියෙන්නේ කේක් වර්ග ගත්තොත් මෙතන තියෙන්නේ රෝල් කේක් වර්ග මෙතන වර්ග ගණනාවක් මෙතන තියෙනවා. ඒ වගේම එක එක ගණන් යටතේ අපිට ඒක මිලදී ගන්න පුළුවන්. එක එක වර්ග එක එක රස අනුව අපිට අවශ්‍ය විදිහට එතනින් තෝරා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන්නේ ටෝස් කරපු පාන් ජාති. ටෝස් කරපු පාන් ජාති එක එක වර්ගයේ සහ එහා පැත්තෙන් තියෙන්නේ ජෑම් වර්ග, එතකොට මී පැණි, ඒ වගේම පිට්නස් ජාති. ඒ වගේම තව දෙයක් කතා කරනවා කෝපි ගැන. ඉතාලියේ කෝපි වර්ග ගණනාවක් තියෙනවා. ඒ වගේම එක එක රස අනුව අපිට මෙතනින් තෝරගන්න පුළුවන් කෝපි වර්ග. ඒ වගේම තේ අමතර සියලුම දේවල් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මෙතන තියෙන්නේ බිස්කට් වර්ග. බිස්කට් ගැන කතා කරුවොත් එම බිස්කට් වර්ග සෑහෙන වර්ග ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් මේ සුපර් මාකට් එකේ. ඒ වගේම එක එක රස වර්ග වලින් අපිට තෝරා ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් අපිට මස් වර්ග. ඉතින් ගයිස් මේ විදිහට තමයි මේ ඉතාලියේ මේගොල්ලෝ මේ විදිහට තමයි මස් අපිට පැක් කරලා තියෙන්නේ. එක එක ජාතියේ එක එක අපිට ග්‍රෑම් ප්‍රමාණය අනුව ඒගොල්ලෝ විතර සකස් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේත් එක එක ජාතියේ වර්ග මස් වලින් හදපු කෑම තමයි.
ඒ වගේම මස් වලින් සහ අනිකුත් වෙජිටේරියන් කන කට්ටියට එතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන්නේ මස් වලින් හදපු කෑම. මස් පදම් කරලා වලින් හදපු හැම් වර්ග, හැම් බේකන් වර්ග තමයි මෙතන තියෙන්නේ. හැම් බේකන් ගැන කතා කරුවොත් ඒ වගේම ගොඩාක් වර්ගයේ හැම් වර්ග මෙතන අපිට බලා ගන්න පුළුවන්. එක එක රස අනුව අපිට තෝරගෙන අරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන තියෙන බලා ගන්න පුළුවන් සෝසේජස් වර්ග. සෝසේජස් වර්ගත් ඇත්තම කිව්වොත් වර්ග ගණනාවකින් අපිට බලා ගන්න පුළුවන් සෝසේජස් වර්ග. ඉතින් ගයිස් මෙතන තවත් මස් අයිටම් වල අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පෝක් ජාති, බීප් ජාති, එතකොට චිකන්, ඒ වගේම අනිකුත් සියලුම ජාතිය මස් වර්ග අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මීට් බෝල් සහ අනිකුත් ජාතියේ මස් වර්ග මේගොල්ලෝ විදිහට සකස් කරලා තියෙනවා. ඒ වගේම මෙතනත් ඒ වගේ සකස් කරපු මස් වගේ සහ අනිකුත් වෙජිටේරියන් කන කට්ටියට හදපු කෑම තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ මෙතන තියෙන්නේ රෙඩි කරපු පිස්සා වර්ග, එතකොට සැන්ඩ්විච් සහ අනිකුත් වර්ගයේ පාස්තා, ප්‍රෙෂ් පාස්තා, ඒ වගේම අනිකුත් ජාතියේ පාස්තා වර්ග ගොඩාක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතනත් තියෙන වගේ පාස්තා වර්ග තමයි. පාස්තා වර්ග සහ මස් වර්ග. ඒ වගේ මෙතන තියෙන්නේ මාළු ජාති. ඉතින් මාළු ජාති ගත්තොත් එහෙම එක එක ජාතියේ මාළු, ප්‍රෙෂ් මාළු සහ අනිකුත් ජාති සියලු මාළු ජාති මෙතන ඒගොල්ලෝ මේ විදිහට පැක් කරලා තියෙනවා. ඒ වගේ අපේ රටේ තියෙනවා වගේම මේගොල්ලෝ අර කරවල ජාති වගේ ඒ වගේ ලුණු දාලා මේගොල්ලෝ මේ විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ එක එක රයිස් ජාති. රයිස් ජාති ගත්තොත් එහෙම මෙතන එක එක රටවල් වල තියෙන රයිස් ජාති මෙතන මේ විදිහට මේ පැක් කරලා තියෙනවා ඒගොල්ලෝ. එළවලු ජාති දාලා, එතකොට මස් වර්ග දාලා ඒගොල්ලෝ මේ විදිහට පැක් කරලා තියෙනවා. විශේෂයෙන් මේ කඩේ ගොඩක් දක ගන්න පුළුවන් මේ චීන කෑම වගේ ගොඩක් දේවල් මේ කඩේ තියෙන මේ ලිස්ට් මේ සුපර් මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔලිව් ගෙඩි සහ අනිත් පාස්තා වර්ග එක එක වර්ගකින් අපිට බලා ගන්න පුළුවන්. කළු පාට සහ අනිකුත් පාට වලින් අපිට මේ සහ පිට්සා ජාති, එතකොට අනිකුත් සියලුම අයිටම් මෙතන අපිට බලා ගන්න පුළුවන්.
වගේම ගයිස් මෙතන තියෙන්නේ චීස් වර්ග. චීස් වර්ග ගත්තොත්තම ඉතාලියේ ප්‍රසිද්ධම චීස් වර්ග වට තමයි. ඉතින් චීස් වර්ග ගත්තොත් මෙතන සෑහෙන වර්ග ප්‍රමාණයෙන් චීස් වර්ග තියෙනවා. ඉතින් අපිට කැමති විදිහට රස අනුව තෝරගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ චීන කෑම ගොඩක් මෙතන තියෙනවා. ඉතින් අර සුෂි කියන කෑම ජාතිය මෙතන ඒගොල්ලෝ සකස් කරලා තියෙනවා. මාළු වලින් හදන කෑම සහ අනිකුත් දේවල්. ඒ වගේ මෙතන මම කලින් කිව්වා වගේ චීස් වර්ග, එතකොට යෝගට්, එතකොට අනිකුත් සියලුම කිරි වලින් හදන කෑම තමයි මෙතන ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක කියලා නෑ. ඉතින් මෙතන සෑහෙන වර්ගයේ ගොඩක් කෑම තියෙනවා. මේ හරි යෝගට්, එතකොට යෝගට් වලින් හදන බීම, ඉතින් ගයිස් මෙතන තියෙන වයින් වර්ග. ඉතින් ඉතාලියේ ගොඩක් ප්‍රසිද්ධයි වයින් වලට. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ විදියට එක වර්ග වලින් එක බෝතල් වල එක ප්‍රමාණයෙන් ඉතින් ඒ විදියට ඒගොල්ලෝ ඇසුරුම් කරලා තියෙනවා. ඒ වගේම සුදු පාට සහ රතු පාට මිදි වලින් සාදන ලද වයින් වර්ග අපිට ගොඩක් මේ සුපර් මාකට් එකේ මේ බලා ගන්න පුළුවන්. ඒ වගේම වයින් විතරක් නෙමෙයි අනිකුත් වෙනත් බීම අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම විස්කි, බ්‍රෑන්ඩි, ජින්, එතකොට අනිකුත් සරජාති බීම අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මෙතන තියෙන්නේ ෂැම්පෝ ජාති සහ ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ්, එතකොට පර්ෆියුම්, එතකොට අනිකුත් ජාතියේ සියලුම අයිටම් වර්ග මෙතන තියෙනවා. ඒ වගේම අපිට කැමති ආකාරයට කැමති විදිහට අපිට එතනින් තෝරලා අපිට අරගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ තියෙන පැම්පස් වර්ග පොඩි ළමයි සඳහා වෙන් කරපු ලද විශේෂ පැම්පස් ජාතිය එක වර්ගයේ එක වර්ග වලින් අපිට මෙතන බලා ගන්න පුළුවන්. සානිකුත් දේවල්, ක්‍රීම් වර්ග සහ අනිකුත් ඔයිල් වර්ග. ඉතින් ගයිස් මෙතන තියෙන චොකලට් ජාතිත් කතා කරොත් තමයි ඉතාලියේ එක වර්ග ජාතිය චොකලට් අපිට බලා ගන්න පුළුවන්. වර්ග රසකින් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් චොකලට් වර්ග විතරක් නෙමෙයි ටොෆි වර්ග, එතකොට අනිකුත් ස්වීට් කෑම අපිට ගොඩාක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්.
ඉතින් ගයිස් මෙතන තියෙන්නේ පාස්තා වර්ග. ඉතින් ඉතාලියේ තව එක දෙයක් තමයි ප්‍රසිද්ධ පාස්තා වලට පාස්තා වර්ග ගණනාවකින් සහ එක වර්ග වලින් එක නම් වලින් අපිට පාස්තා මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේ පාස්තා විතරක් නෙමෙයි එක රයිස් ಜಾති, රෙඩි කරපු රයිස් ಜಾති සහ අනිකුත් සියලුම දේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ටින් කරපු කෑම, ටින් කරපු මාළු ಜಾති, ඒ වගේ මෙතන බලා ගන්න පුළුවන් කඩල ಜಾති සහ කවුපි සහ අනිකුත් දේවල්. ඒගොල්ලෝ මේ විදිහට ටින් වල සහ වීදුරු බෝතල් වල ඇසුරුම් කරලා තියෙනවා. ඒ වගේ මෙතන තියෙන්නේ ඔලිව් බෝතල්, ඔලිව් තෙල් බෝතල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඔලිව් තෙල් බෝතල් සහ අනිකුත් දේවල්. ඉතින් ගයිස් මෙතන තියෙන්නේ කේක් වලට අවශ්‍ය කරන දේවල්, කේක් අයිටම් වර්ග, එතකොට සීනි, එතකොට කිරි වගේ දේවල්. ඉතින් මෙතන ගත්තොත් තමයි ගයිස් මෙතන තියෙන්නේ එනර්ජි වර්ග, එනර්ජි ඩ්‍රින්ක් වර්ග තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම කොකා කෝලා, ෆන්ටා, ඒ වගේම අනිකුත් බීම ಜಾති අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් බියර් ಜಾති. බියර් ಜಾති සෑහෙන වර්ග ප්‍රමාණයකින් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම බෝතල් වලින් ඇසුරුම් කරපු බියර් වර්ග සහ ටින් වලින් ඇසුරුම් කරපු බියර් වර්ග ගොඩාක් මෙතන අපිට දැක බලා ගන්න පුළුවන්. එක ಜಾතිය. ඒ වගේම එහා පැත්තේ තියෙන්නේ බයිට්ස් වර්ග, අර වලින් සාධන සහ අනිකුත් බයිට්ස් වර්ග. සහ මෙතන තියෙන්නේ වතුර. වතුර මේ විදිහට තමයි ඒගොල්ලෝ සකස් කරලා තියෙන්නේ. ලීටර් 1.5 සහ ලීටර් 2 යන වර්ගයේ බෝතල් වලින් ඇසුරුම් කරලා තියෙනවා.